සමාජිකව. එමිලි මෙයාට වයස අවුරුදු 9යි. මෙයාත් සම්බන්ධ වෙන්නේ ඊශ්‍රායල් වල ඉඳලා. බලන්න මේ චිත්‍ර හතරක් ඇඳලා තියෙන්නේ කැන්වස් එකේම තමයි. මෙයාට අවුරුදු 15යි. මෙයා සම්බන්ධ වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි මම. ඉතින් මේ චිත්‍රයත් අදලා තියෙන්නේ බෝල් පොයින්ට් පෑන් වලින් තමයි. අපේ 20 වෙනි සමාජිකාව අකීෂා. මෙයාට වයස අවුරුදු 11යි. මෙයා සම්බන්ධ වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ වගේ වයස අවුරුදු 11ක ළමයි මෙච්චර සියුම්ව කොච්චර ඉවසීමකින් මේ චිත්‍ර ඇඳලා තියෙනවද කියලා. එක්වෙනි සමාජිකාව නිනිති. මෙයාට වයස අවුරුදු 21යි. මෙයා සම්බන්ධ වෙන්නේ අතර දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ ඉන්නේ අපේ 22 වෙනි සමාජිකයා. මෙයා තමයි එසඳ. මෙයාට වයස අවුරුදු 14යි. මෙයා සම්බන්ධ වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ චිත්‍ර කොච්චර ලස්සනද කියලා. මේ චිත්‍ර ඇඳලා තින්නේ පැන්සල් වලින්. මේ චිත්‍ර පහම මිනිරන් පැන්සල්. ඔයාලා අකුරු ලියන්න ගන්න පැන්සල් වලින් තමයි මේ චිත්‍ර ඇඳලා තින්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ ඉන්නේ 23 වෙනි සමාජිකයා ෂෝන්. මෙයාට වයස අවුරුදු 17යි. මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඔයාලා දන්නවද මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ පාට පැන්සල් වලින්. ඔයාලා පොඩි ළමයි චිත්‍ර අඳින පාට පැන්සල් ඒ වලින් මෙච්චර ලස්සන චිත්‍රයක් පාට කරන්න පුළුවන් කියලා ඔයාලා හිතාගෙන ඉන්නේ. මේ අපේ 24 වෙනි සමාජිකාව තත්සරණි. මෙයාට වයස අවුරුදු 24යි. මෙයා සම්බන්ධ වෙන්නේ කලිතර දිස්ත්‍රික්කයේ. මේ අපේ 25 වෙනි සමාජිකාව දමයන්ති. මෙයාට වයස අවුරුදු 49යි. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ෆීජි අයිලන්ඩ් වල ඉඳලා. ඉතින් බලන්න මේ වගේ නිර්මාණශීලී අදහස් මෙච්චර ලස්සනට සිතුවමක් විදිහට අරගන්න පුළුවන් නම් කොච්චර දක්ෂ කෙනෙක්ද? මේ අපේ 26 වෙනි සමාජිකාව. මේ ප්‍රසංග. මෙයාට වයස අවුරුදු 22යි. මෙයා සම්බන්ධ වෙන්නේ මාතර දිස්ත්‍රික්කයට. සම්බන්ධ වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳලා. මෙයාට වයස අවුරුදු 42යි. මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට.
බලන්න මෙයාගේ චිත්‍රවල තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේ චිත්‍ර කොහොම නිර්මාණය කරලා තියෙන වැලි වලින්. මේ වැලි එයා හැමතැනම ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා එයා ස්වාභාවික වැලි තමයි මේ තියෙන්නේ. මේ එකක්වත් පාට කරලා ගත්ත වැලි නෙමෙයි. බලන්න කොච්චර උත්සාහයක්ද කියලා. නම වෙනි සමාජිකාව නාත්‍රා. මෙයාට වයස අවුරුදු 35යි. මෙයා සම්බන්ධ වෙන්නේ කතාවල ඉඳලා. බලන්න මේ ලොකු කැන්වස් චිත්‍රය. කොච්චර ලොකු ඉවසීමකින්ද මේක මෙයා අඳින්න නැත්තේ. මේ චිත්‍රය ඇඳලා තින්නේ ලීයක. මේ අපේ 30 වෙනි සමාජිකාව ශශිකා. මෙයාට වයස අවුරුදු 42. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ කොපි ආර්ට් එක කොච්චර ලස්සනද කියලා. මේ චිත්‍රයත් කොපි වලින් ඇඳපු එකක්. බලන්න ඒ ළමයාගේ තියෙන හැඟීම් කොච්චර යා පෙන්නන්න උත්සාහ කරලා තියෙනවද කියලා. මේ පෑන් චිත්‍රය හරි විශේෂයි. වෙනි සමාජිකාව නෙළුම්. මෙයාට වයස අවුරුදු 61යි. මෙයාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පීචි අයිලන්ඩ් වල. බලන්න මේ චිත්‍රය කොච්චර අදහස් ගොඩාක් තිබුණු චිත්‍රයක්ද. සමාජිකාව සාරා. මෙයාට වයස අවුරුදු 18යි. මෙයාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ චිත්‍රය වුණත් ඔයාලට හිතන්න කොච්චර දේවල් තියෙනවද? මේ අපේ 33 වෙනි සමාජිකාව නිසංසලා. මෙයාට වයස අවුරුදු 29. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ පෑන් චිත්‍රය ඒ සියුම්ව කොච්චර ලස්සනද මේ මල් වල හදේ මත කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ අපේ 34 වෙනි සමාජිකාව කවිසා. මෙයාට වයස අවුරුදු 15යි. මෙයා සම්බන්ධ වෙන්නේ කලිතර දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ අපේ 35 වෙනි සමාජිකාව රවිශ්මා. මෙයාට වයස අවුරුදු 28යි. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඳලා. ඇඳලා තියෙන්නේ ලීයක. මේ අපේ 36 වෙනි සමාජිකාව මුෂ්ලා. මෙයාට වයස අවුරුදු 37යි. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ USA වල ඉඳලා. මේ ඉන්නේ අපේ 37 වෙනි සමාජිකයා පුලස්ති. මෙයාට වයස අවුරුදු 14යි. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ කැන්වස් චිත්‍රය කොච්චර ලස්සනද. මම නම් ගොඩාක් ආස චිත්‍රයක්. ඔයාලට හිතන්න පුළුවන්ද මේ චිත්‍රය පැස්ටල් වලින් ඇඳපු චිත්‍රයක් කියලා? ඒ වගේම මේ චිත්‍රය කාබන් පෑන්.
මාතලේ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ අපේ 39 වෙනි සමාජිකාව. ඉමාෂා. මෙයාට වයස අවුරුදු 28යි. මෙයා සම්බන්ධ වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ අපේ 40 වෙනි සමාජිකාව ධම්මිනී. මෙයාගේ වයස අවුරුදු 18යි. මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. මෙන්න මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ඔයිල් මෙන්න මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ඔයිල් පේන්ට් වලින්. කැන්වස් එකේ. මේ අපේ 41 වෙනි සමාජිකාව පියුමි. මෙයාට වයස අවුරුදු 37යි. මෙයා සම්බන්ධ වෙන්නේ මැලේසියාවල ඉඳලා. මේ චිත්‍ර උනත් අඳින්න ගොඩාක් ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. මේ ඉන්නේ අපේ 42 වෙනි සමාජිකාව රත්නසිංහ. මෙයාට වයස අවුරුදු 58යි. මෙයාත් අපිට සම්බන්ධ වෙන්නේ සෙවල ඉඳලා. මේ අපේ 43 වෙනි සමාජිකාව අශේකා. මෙයාට වයස අවුරුදු 14යි. මෙයාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කැන්ටින්. මේ අපේ 44 වෙනි සමාජිකාව ඉලංගකෝන්. මෙයාට වයස අවුරුදු 31යි. මෙයා සම්බන්ධ වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ